හායි යාළුවනේ. ගෙදරදීම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස බටර් චිකන් රෙසිපි එකක් තමයි මම අද අරගෙන ආවේ. හොඳින් පිරිසිදු කරගත් චිකන් වලට ඉඟුරු සුදු ලූණු, ලුණු කුඩු, මිරිස් කුඩු, මස්කරි කුඩු, තුණපහ කුඩු, ග්‍රීක් යෝගට්, දෙහි බිංදු කිහිපයක් දාගෙන හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍ර කරගත්ත චිකන් ටික අපි විනාඩි 10ක් හොඳින් මැරිනේට් කරගමු. දැන් අපි පෑන් එකක් ලිපේ තියාගෙන ඒකට බටර් ටිකක් දාගන්න. බටර් ටික රත් වුණාට පස්සේ විනාඩි 10ක් මැරිනේට් වෙන්න තියාගත්ත චිකන් ටික එකතු කරගෙන රන්වන් පාට වෙනකන් කුක් කරගන්න ඕනේ. රන්වන් පාට වෙනකන් කුක් කරගත්ත චිකන් ටික අපි වෙනත් භාජනයකට මාරු කරගෙන පෑන් එකට අපි ආයෙත් බටර් ටිකක් එකතු කරගන්නවා. ඉඟුරු සුදු ලූණු, අමු මිරිස් කලලක් එකතු කරගෙන අපි මේක සාමාන්‍ය ප්‍රමාණයට බැදීගෙන එනකොට මිරිස් කුඩු, මස්කරි කුඩු, ලුණු කුඩු එකතු කරගන්නවා. දැන් අපි හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියක්, වියලි කජු මඩ කිහිපයක් එකතු කරගෙන ඒකටම වතුර කෝප්පෙකුත් එකතු කරගෙන විනාඩි 5ක් හොඳින් කුක් කරගන්න ඕනේ. දැන් අපේ ග්‍රේවි එක හොඳින් කුක් වෙලා තියෙන්නේ. මම මේක වෙනත් භාජනයකට මාරු කරගෙන හෑන්ඩ් බ්ලෙන්ඩර් එකකින් හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. බ්ලෙන්ඩර් කරගත් මිශ්‍රණය මම නැවතත් පෑන් එකට එකතු කරගන්නවා. මම නම් මේකට එකතු කරගන්නේ ග්‍රීක් යෝගට් ටිකක්. ඔයාලට පෝල් කිරි හෝ නැවුම් කිරි ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ග්‍රේවි එක හොඳින් රත් වීගෙන එනකොට අපි මේකට බැදගත් චිකන් ටික එකතු කරගන්නවා. දැන් අපි මේ රසම රස බටර් චිකන් එක හදලා ඉවරයි. දැන් රස බලන්න යන්නේ. මම නම් අද මේක රස බලන්නේ මේකට ගැළපෙනම ගාලික් නාන් රොටිත් එක්ක. ඔයාලට මේක බත් එක්ක උනත් රස බලන්න පුළුවන්. මේ රසම රස බටර් චිකන් රෙසිපි එකත් එක්ක කන්න ගාලික් නාන් රෙසිපි එක මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ආයෙත් මේ වගේ රසම රස රෙසිපි එකකින් හමු වෙමු.